ආගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. ඇයි මේ මිනිස්සුන්ට වග පෙන්නන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සුන්ට ඔළුවට දාන්නේ නැත්තේ මේ? අපිට මේක පුළුවන් කරන්නට. අපිට පුළුවන් වෙනත් රටවල් වලට හැප්පෙන්න. ඒ මිනිස්සුන්ට තියෙන ඒ හයිය ගැම්ම අපිට තියෙනවා. දැන් මේක මරා දාලා තියෙන්නේ විවිධාකාරයෙන් මරා දාලා තියෙන්නේ. අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය විසින් මරා දාලා තියෙනවා. ඊළඟට මේ සාම්ප්‍රදායික අපේ රටේ තියෙන රාජ්‍ය සේවය හා මුසුණු හා බැඳුණු ඒ පරිපාලන පද්ධතිය විසින් ඉදලා දාලා තියෙනවා. ඊළඟට අපි අතර බෙදීම් මෙති කරන දේශපාලනය විසින් ඒක කරලා තියෙනවා. හතරවෙනුව මේක දැන් අලුත්ම විදිහට කරගෙන යන්නේ වෛරය, ක්‍රෝධය සහ කුලකත්වය මේ සමාජගත කරමින්. මේන් මොකද්ද වෙන්නේ? අපි වෛරී සාගත පුද්ගලයෙක්, කුලකත්වයෙන් යුතු පුද්ගලයෙක්, ඊර්ෂ්‍යාව පුද්ගලයෙක් හැටියට උදෑසන අපි අවදි වෙනවා නම් අපි වෛරයෙන් නම් කටයුතු කරන්නේ. ඒක නම් අපේ රටේ දැන් ජාතික ආඛ්‍යානය, national narrative. ඒ කියන්නේ මේ රටේ මහා ප්‍රකාශනය මොකද්ද? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය. මුල බැලුවම හිනාවක්වත් නැහැ. පාර්ලිමේන්තුවේ මේ පැත්තේ ඉඳලා අර පැත්ත බැලුවම හිනාවක් නැත්තේම නැහැ. කිසිම හිනාවක් නැහැ. ඒවා අනේ මන් දන්නේ. ඇයි hina වෙලා ලස්සනට ඉන්න බැරි? පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගන්න කතා. ඒ සිනහව අපි ගේන්නට ඕන. ඒ සිනහව අපිට ගේන්නට ඕන. මේ රටේ සියලුම අස්සක් මුල්ලක් නැර සිටින මෞබිමේ ජනතාවගේ මුවගට ඒ මුවගට ගෙනෙන සිනහව නිර්මාණය කරන්න නැතුව අපිට මුකුත් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ සිනහව නැති එක විතරක් නෙමෙයි. නිකන් අපි නොදකපු අපේම මේ අපිත් එක්ක එකටම කහට ප්ලේන් තිය කහට බීපු ප්ලේන් තිය ගාපු අපිත් එක්ක විශ්වවිද්‍යාලේ ගියපු අය දැන් හරි ආඩම්බරයි. හරි උඩගුයි. මම දැක්ක පාවිච්චි කරන වචනයක් උද්දච්චයි. එහෙම වෙන්න හොඳ නෑ. මේ ජනතා නියෝජිතයෝ නෙමෙයි. ජනතා නියෝජිතයෝ නම් ජනතාව දැනගෙන ඉන්න බෑ. ජනතා නියෝජිතයයි කියා ගන්න මිනිස්සු එහෙම වෙන්න හොඳ නෑ. සොදුරු බවක් තියෙන්නට ඕන. සොදුරු බවක් තියෙන්නට ආදරයක්, ස්නේහයක් තියෙන්නට ඕන. අපි ඔය වැරදි කියන දේශපාලනඥයන්ගේ මොනවා නැතත් බෞද්ධරයේ අනුගානේ ඒක තිබුණා. ඉතින් මේ ඔක්කොම එකතු වෙන්නට ඕන මේ වැඩේ කරන්න නැතුව බෑ. ඉතින් කොහොම වුණත් අද මේ අපි දියත් කරන පළාත් පාලන මැතිවරණ යාන්ත්‍රණය ප්‍රචාරක ව්‍යාපාරය කරුණු තුනක් ඉතා පැහැදිලිව ජනතාවට ගෙනියනවා. අපි ගිහිල්ලා අනිත් මිනිසුන්ට බැලවැල අනිත් පක්ෂ අසාධාරණ විදියට හැමදාම විවේචනය කර ගිහින් ඒක කරන්න බෑ. අපි පෙන්නන්නට ඕන මොකද්ද මේ ධනාත්මක දේශපාලනය කියන්නේ. අපි කරන්නේ ධනාත්මක දේශපාලනයක් මිසක් ඔය කරන හැමදාම අපි දැකපු ඍණාත්මක දේශපාලනය නෙමෙයි. අපි අවශ්‍ය දැනුවේදී එඩිටර්ව විවේචනය කරන්නට සූදානම් නැව එයින්ම පමණක් දේශපාලනය යැපෙන්නට අපි බලාපොරොත්තුවක් නැහැ. ඒකයි අපේ ප්‍රවේශය. ඉතින් මේකට අපි ආන්දෝලනය ඇවිල්ලා තව කවදාවත් ආන්දෝලනයක් කරුවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක ඇස් වැසුම. ඇස් වැසුමින් කාටවත් වැඩක් නැහැ. ඒක විශාල බොරුවක්. මම මේ රජය ගැන
කනගාටු වෙන ප්‍රධානම කාරණය මොන් දැනගෙනම මේ බොරුව කරන එක. දැන් ඔබ දන්නවා මේ ආණ්ඩුව පාවිච්චි කරන අර සම්ප්‍රදායික දේශපාලන උපක්‍රම ඊටත් වැඩිය බාල විදියට පාවිච්චි කරනවා. අලුතෙන් අස්වැසුම පෝරම බෙදනවා. අභියාය යතනා තියෙනවනම් මට ගෙනත් දෙන්න කියනවා. මේක නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වුණා ලොකු වෙනසක්. ඒක නිසා තමයි අපේ පණිවිඩය පවා නොසලකා ඕන් ගිහිල්ලා ඡන්දෙ දුන්නේ. හැබැයි දැන් වෙන්නේ මොකද්ද? මම ඔබෙන් අහන්න කැමතියි. මේ ගෙවුණු මාස 6ක කාලය තුල මේ රටේ වෙනසක් වෙලා යයි කියලා ඔබට දැනුනේ කොතැනද? ආල්ලම ගියාම කඩේද? පොල් ගන්න ගියාම කඩේද? ලයිට් බිල ආපගෙදරට ලයිට් බිලද? දරුවගේ පොතපත ගන්න ගියාම වැට් නැතුව පොත් හම්බුනාමද? ඔබට දැනෙන්නේ කොතෙන්ද? ඔබට මේ වෙනස දැනෙන්නේ කොතෙන්ද? දැන් හිටපු മന്ത്രിවරයා ලොකු වාහනයක ගියා. දැන් මේ മന്ത്രിවරයා කැබ් එකක යනවා කියලා ඔබට වැඩක් වෙයි තියෙද? ඔබට වැඩක් නැහැ. මේක විශාල මිත්‍යාවක්. විශාල මිත්‍යාවක්. මිත්‍යාව කොච්චර බරපතලද කිව්වොත් ඔය හිතනවා මන්ත්‍රීවරුන්ගේ රටු ටික ඔක්කොම කපලා කියනවා. ඒ වලදී ඒ ඔය දානවා ආරමුදලකට. ආරමුදල වල ආරමුදලේ. මම නම් ඇත්තටම ආරමුදලකට දානවා. ඒ ආරමුදලේ ප්‍රතිඵල ඔබට එනවා. අපේ ව්‍යවසායකයින්ට මගේ ලැබෙන සියලුම රටු සාදීමන මම පාරේ මගේ රොටි මිත්‍රයින්ට රොටි ව්‍යවසායකයින්ට ඇතුළුව ලයිස්තුවක් තියාගෙන ව්‍යවසායකයින්ට දෙනවා. දැන් සර්වජන සභාව පිටවෙවම ඍජුවම සර්වජන සභාවට දාන්න මගේ ඒ පඩි. හැබැයි මේ කරන්නේ වෙන වැඩක්. මේ පඩිය දා ගන්නවා අරමුදල කියලා එකකට. ඊට පස්සේ අරමුදලෙන් තමයි වැඩේ යන්නේ. ඉතින් මේවා මිත්‍යාවන්. මේ මිත්‍යාව පස්සේ ගිහිල්ලා අපිට කවදාකවත් වැඩක් නැත්තේ ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැති නිසා. ඔබගේ අසල්වැසියාගේ ජීවිතය වෙනස් වෙන්නේ නැති නිසා. මේ රට ගොඩ යන්නේ නැති නිසා.